සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වහින වෙලාවේ. විසාඛාතමෝ වඩින විලාසයෙන්. ඔබ වහන්සේ මේ ගීතයෙන් අපි කොහෙද කැඳවාගෙන යන්නේ? මහේෂ් මහත්තයා ගීතයක තියෙනවා වින්දන ක්‍රම කීපයක්. ගීත විචාර කරන්න පුළුවන්. ගීත නෙමෙයි ඕනම කලාවක් විචාරය කරන්න පුළුවන්. විවේචනය කරන්න පුළුවන්. වින්දනය කරන්න පුළුවන්. අපි කරන්නේ ගීත විචාරයක් නෙමෙයි. ගීත විවේචනයකුත් නෙමෙයි. වින්දනයක්. ඒක අතර මායින් හරීම පැහැදිලි. සෞන්දර්ය කලාව ಭಾರತೀಯ සෞන්දර්ය කලාව පැත්තට ගියොත් එහෙම ඕනෑම රසයක් උත්පාදනය වෙන්නේ විභාව, අනුභාව, ස්ථායී භාව, ව්‍යභිචාරී භාව සංකලනයටපත් වුණාට පස්සේ ඒකෙන් එන රසයක් විසින්. ඒතර විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව, ස්ථායී භාව කියලා භාව ගොඩක් තියෙනවා. ඒ වගේ මේ හැම වචනයකම තියෙනවා ව්‍යංජනා ශක්තිය, අභිධා ශක්තිය කියලා ශක්ති දෙකක්. ඒවා විස්තර කරනකොට ඒවා යන්නේ විචාර කලාවට. සාහිත්‍ය විචාරයට. ඒවා ඔය විශ්වවිද්‍යාලයවල පාඨමාලාවල අපි අවුරුදු ගණන් උගන්වනවා. භාව, විභාව, අනුභාව, ව්‍යභිචාරී භාව, කාව්‍ය ගුණ, කාව්‍ය රස කියලා කියන්නේ මම සති 15ක් උගන්වන දේශනයක්. මේ කරන්නේ රස වින්දනය. එතකොට සූසැට බරණින් සැරසිලා ආවේ විසාකාව. විසාකාවගේ පළඳනාවට කියන්නේ මහලිය පළඳනාව. මහලිය පළඳනාව දාගෙන යන්න වාහන ඕන විශාල ප්‍රමාණයක්. විශාල කරත්ත තොගයක තමයි ඒ කාලේ නම් වාහන කියන්නේ කරත්තනේ. කරත්ත තොගයක තමයි මේ මහලිය පළඳනාව දාගෙන යන්නේ. ඒ සූසැට ඇත්තටම 64ක් සූසැට කියන්නේ. ඒ සියල්ලම පළඳගෙන යන්නේ කුලකාන්තාවක්. එහෙම කුලකාන්තාවකට යන්න පුළුවන් එක දවසයි. ඒ කසාද බඳින දවසට විතරයි. මාල 7ක් ගෙල පළඳලා තෝඩු 7ක් දමාගෙන මහමග යන්න පුළුවන් එක දවසයි. ඒ කාන්තාවගේ ඇත්ත කාන්තාව ඒක නෙමෙයි. එදා හිටපු සූසැට බරණින් සැරසුණු විසාකාවත් අද ඉන්න විසාකාවලත් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේ අර්බුදයට මුහුණ දෙනවා. කාන්තාවක් කියලා එකක් කිව්වට නමක් කිව්වට භූමිකා ගොඩක් තියෙනවා. මහේෂ් මහත්තයා මේ ඉන්න අපේ අනෙත් සහෘදයෝ අපි කවුරුත් ඇඟක් වශයෙන් එකක්. වෘත්තීන් වශයෙන් තව එකක්, භූමිකා වශයෙන් ගොඩක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම පිරිමියෙක් අපි ගම්මු ඔහු ලිපිකරුවෙක්. ලිපිකරුවා යනු ඔහුගේ භූමිකාව නොවේ. ඒ වෘත්තියයි. ඔහුගේ මොනවද භූමිකා? දරුවෝ ඉස්සරහා තාත්තා භූමිකාව. තාත්තා ඉස්සරහා පුතා භූමිකාව. මල්ලි ඉස්සරහා අයියා භූමිකාව. අයියා ඉස්සරහා මල්ලි භූමිකාව. ඒ එක ඇඟක් ඇතුලේ වෘත්තීන් එකක්, භූමිකා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේ කාන්තාවක් ඇතුලේ භාර්යා භූමිකාව තියෙන්න පුළුවන්. අම්මා භූමිකාව තියෙන්න පුළුවන්. සහෝදරී භූමිකාව තියෙන්න පුළුවන්. දුව භූමිකාව තියෙන්න පුළුවන්. භාර්යා භූමිකාව තියෙන්න පුළුවන්. කෝක සාර්ථක වුණොත්ද සාර්ථක වෙන්නේ? වෘත්තියක් වශයෙන් අපි හිතමුකෝ ඈ ලිපිකාරිනියක්. ඊටාම ඉහළින් සැලකුම් ලබන ප්‍රසාද පූජා ත්‍යාග ලබන ලිපිකාරිනියක්. නියමිත වේලාවට වැඩට එන සහ වැඩින් නියමිත වේලාවට වැඩ කරලා නියම පරිදි යන. වැඩපලේ සියලුම සම්මාන වලට පාත්‍ර වෙන ඈ භාර්යාව වශයෙන් අසාර්ථකයි. දුව වශයෙන් සාර්ථකයි, සහෝදරිය වශයෙන් අසාර්ථකයි. භාර්යාව වශයෙන් සාර්ථකයි, අම්මා වශයෙන් අසාර්ථකයි. වනාහි අසාර්ථකයි. එතන ජීවිතයක සාර්ථකත්වය වනාහි භූමිකා සාර්ථකත්වය මිස වෘත්තීය සාර්ථකත්වය නොවේ. සූසැට බරණින් සැරසුණත් නා කපනා වැහි වෙලාවේ යන්න තියෙන්නේ විසාකාව යන විලාශයට. ඒ කියන්නේ දුවන්න බෑ. විසාකාව එනකොට දුවගෙන ආවේ නැහැලු එක්තරා ඝන වර්ෂාවක.
නා කපනා වැහි වහින වෙලාවේ විසාකාව ආවේ දුවගෙන නෙමෙයි. ඒක ප්‍රශංසාවට පාත්‍ර වුණා. ඒ කෑල්ල අරගෙන තමයි අපේ මේ කවිය ලියන්නේ. එහෙම මට එන්න බෑ. ඇයි? පලාපු දර ටික. මන්දාරම් යකු තව චුට්ටකින් ඇවිදින්න වහිනකොට පලාපු දර ටික තෙමෙනවා. ඊට අමතරව වැස්සී පැටියයි බැඳලා නැහැ. ඊට අමතරව උපුලී චූටි දෙන්නම තනියම ගෙදර. දෙගොඩ තලාගෙන ගිහිල්ලා ලොක් එක වැටුනොත් එහෙම වැට අද්දර මායිමට ගෙදර යන්න විදිහක් නැහැ. කඳුළු වතුර බීලා ඉන්න වෙනවා චූටිටයි උපුලිටයි. එහෙනම් මට මර්යාදාවන් සහ අභිවිධි සීමාවන් තියාගන්න බෑ. මර්යාදා සහ අභිවිධි කියලා කියන්නේ තමාගේ සීමාව සහ අනෙකාගේ සීමාව. ජීවිතයක මහ පොළොවේ ඇත්තක් තියෙනවා. මේ මහ පොළොවේ ඉන්න සියලුම කාන්තාවෝ යසෝදරාවරු නෙමෙයි. මේ මහ පොළොවේ ඉන්න සියලුම කාන්තාවන්ට විසාකාවන්ටසේ හැසිරෙන්න හැකියාවක් නැහැ. පලාපුදර ටික ගන්න ඕන. ඒක මාතෘ භූමිකාව. භාර්යා භූමිකාව. ආදරණීය දරුවන්ට කිරි දෙන්න ගෙදර යන්න ඕන. වහින්න කලින් ගෙදරට යන්න ඕන. ඒකට දුවලා යන්න ඕන. සූසෙට බරන රැකගන්නත් නාකපනා වැහි වෙලාවේ සකලවිද විනය නීති සහ සකලවිද සදාචාරයන් රැකගන්නත් ඈට තියෙන ඉඩ කඩ අඩුයි. ඒක නිසා සියලු ආචාර ධර්මයන් රකින්න පුළුවන් ආචාර ධර්මයන් රකින්න පුළුවන් සමස්ත වාස්තාවරණයේ තිබිච්ච තැනක විතරයි. ආචාර ධර්ම රකින්න කිසි හැකියාවක් තියෙයිද ආචාර ධර්ම රකින්න පුළුවන් වන වාතාවරණයක් නොමැති සමාජයක. ඒක නිසා සූසැට බරණින් සැරසිලා නා කපනා වැහි වහින වෙලාවක් නම් විසාකාවගේ ගමන් විලාසෙන් යන්න බෑ. ඒක වැරද්දක් නෙමෙයි. ඒක හැටියක්. ඒක භූමිකාව උදෙසා කළ පරිත්‍යාගයක්. මම හිතනවා ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඉතාමත්ම යථාර්ථවාදී. විසාකාතුමෝ පැමිණි විලාසෙන් අද ගියොත් සමහර වෙලාවට ගෙදර යන්න ලැබෙන එකකුත් නැති තරම්.